බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව උදෙසා පවත්වන ශ්‍රී ලාංකීය ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ කිරීමට තව සුළු මොහොතයි තියෙන්නේ. ඉතින් මට පේනවා මහනුවර ලහි ලහියේ ඇසළ පෙරහැර මංගල්‍යයට සූදානම් වෙනවා. අගෝස්තු 13 වන දින කප් සිටුීමේ මංගල්‍යයත් සමග ඇසළ පෙරහැරේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අනුව අගෝස්තු 18 පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. අගෝස්තු 27 අවසන් මහා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඇසළ පෙරහැරේ ඉතිහාසයේ දෙස බලන විට ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස දක්වා ඉතිහාසය දීර්ඝ ඉතිහාසයක් පැවතිනවා. ඒ අනුව හේමමාලා කුමරිය දත්ත කුමරුන් විසින් තම කේශ කලාපයේ සඟවාගෙන දන්ත ධාතුව ලංකාවට වැඩම වීමත් සමග දන්ත ධාතු වහන්සේ උදෙසා පවත්වන මංගල්‍යයන් ආරම්භ කෙරුණා. ඒ අනුව අනුරාධපුර රාජධානිය, පොළොන්නරු රාජධානිය, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල සහ කෝට්ටේ රාජධානී දන්ත ධාතුන් වහන්සේ තම රාජ්‍ය සංකේතයක් ලෙස සැලකනු ලැබුවා. වර්තමානයේදී අප දකින ඇසළ පෙරහැරේ ස්වරූපය නිර්මාණය වූයේ 18 වන සියවසේ. ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාල සීමාව තුලයි. සියම් දේශයෙන් උපසම්පදාව ලංකාවට වැඩම වීමත් සමග වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඒ වන විට පැවති සතර මහා දේවාල සහ ඇසළ පෙරහැර එක් කරමින් වර්තමාන පෙරහැර මංගල්‍ය නිර්මාණය කෙරුණා. කුඹල් පෙරහැර නිමාවීමත් සමග සමස්ත උත්සවයේ අති උත්කර්ෂම අවස්ථාව වන රන්දෝලි පෙරහැර ආරම්භ කරනවා. කුඹල් පෙරහැරෙන් පසුව දින 5ක් පුරා රන්දෝලි පෙරහැර පවත්වන අතර පෙරහැර ගමන් මඟ විවර කරන්නේ අහස බුබුරවන කසහඬ පතුරවන කසකරුවන් විසින්. ඉන් අනතුරුව ගිනිබෝල කරුවන්, කොඩි කරුවන් සහ පෙරමුණේරාල පැමිණෙනවා. ඒ වගේම තමා උඩරට නැටුම් කලාවේ අග්‍රතමය නර්තනය වන වෙස් නැටුම, පන්තේරු සහ පහතරට සබරුකුම යන නර්තන ශිල්පීන්ගේ ප්‍රෞಢ අභිමානය මේ මගින් විදහා දක්වනවා. ඒ වගේම තමා රජුගේ අගමහිසියන් වෙනුවෙන් වෙන් වූ රන්දෝලි පෙරහැර එකතු වන්නේ මේ අදියරේදී. පෙරහැරේ වඩාත්ම පූජනීය මොහොත එළඹෙන්නේ මග දෙපස රැස් වූ දහස් සංඛ්‍යාත භක්තිකයන්ගේ සාදු සාදු හඬ මැද්දෙන්. ඒ වගේම තමා සුදු පාවඩ මත දෑල ඇතුන්ගේ රැකවල් මැද තේජාන්විත ලෙස සරසන ලද සද්දන්ති හස්තරාජයා ශ්‍රී සර්වඥ ධාතු කරඬුව රැගෙන අභිමානයෙන් පියවර තබන මුළු මොහොත විශ්වම ශ්‍රද්ධාවෙන් මුසපත් කරනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පෙරහැරට පිටිපසින් සිව් දේවාල පෙරහැරවල් ගමන් කරනු ලබනවා. නාථ දේවාල පෙරහැර මතු බුදු වන බෝධිසත්වයන් පෙරමුණු කරගෙනත්, විශ්ව දේවාල පෙරහැර ඔබ අප සියලු දෙනාම දන්නා විශ්ව දෙවියන් ප්‍රමුඛ කරගෙනත්, ස්කන්ධ කුමාර දෙවියන් පෙරමුණු කරගෙන කතරගම දේවාල පෙරහැරත්, ප්‍රතිපදාවෙන් ප්‍රමුඛත්වයේ ගතිනිමයන්යන් පෙරමුණු කරගෙන පත්තින දේවාල පෙරහැරත් ගමන් කරනු ලබනවා. අවසන් රන්දෝලි පෙරහැරෙන් පසු එළඹෙන අලුයම මහවැලි ගඟේ ගැටපේ තොටේදී දිය කැපීමේ චාරිත්‍රය සිදු කරන ලබන අතර මින් බලාපොරොත්තු වන රටට සිදු සැලසීම, නිසි කලට වැසි ලැබීම හා රෝග බිය දුරු වීම නම් වේ. දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහැරෙන් අනතුරුව දියවඩන නියමයේ ඇතුළු පෙරහැර භාරකාල මණ්ඩලය විසින් පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කර බවට ජනාධිපතිතුමාට සංදේශයකින් දැනුම් දෙනු ලබනවා. මින් අනතුරුව මහනුවර දළදා පෙරහැරේ සියලු කටයුතු හමාර වෙනවා. පෙරහැර ඉක්මනින් නිමා වුණත් ඒ හා සම්බන්ධ වූ මතකයන් ඔබ අප සැමගේම මතකයේ රඳා පවතිනවා.